එන්න 7 වෙනි පාඩම මාතෘකාව තමයි කේචොල්ග්වා නල්සි කේචොල්ග්වා නල්සි කේචොල් කියලා කියනවා ඍතු වලට එහෙනම් ඍතු ග්වා කියලා කියනවා සහ ඍතු සහ නල්සි කියලා කියනවා කාල ගුණයට කාල ගුණයට එහෙනම් පාඩමේ මාතෘකාව තමයි නල්සිවා කේචොල් කාලගුණය සහ අ, ඍතු සහ කාලගුණය ඍතු සහ කාලගුණය එහෙනම් ඍතු වලට ඉසුරු මොකද්ද කියන්නේ කේෂෝල් කියලා කියනවා ඒ වගේම රවීන්ද්‍ර කාලගුණයට ලැංඡනා නල්සි කියලා කියනවා කාලගුණ ඍතු සහ කාලගුණය බාන්න මෙතන දෙබස් දෙකක් සිද්ධ වෙනවා කාන්තාව සහ පිරිමියා අතර කාන්තාව ඉස්සල්ලාම අහනවා ළමයි මොකක්ද දාන්නේ ඔනරන් නල්සිකා ඔතේයෝ කියලා අහනවා. හරි. දැන් මතක් කරන්න බලන්න ඔනල් කියලා කියනවා මොකටද? ඔනල් කියලා කියනවා අද අද. නාල්සි දැන් ටිකකට කලිනුත් කිව්වා. නාල්සි කියලා කියන්නේ කාල ගුණය. ඔතේයෝ කියලා කියන්නේ කොහොමද කියන අර්ථය. එහෙනම් අද කාල ගුණය ඔතේයෝ කියන්නේ කොහොමද? අද කාල ගුණය කොහොමද කියලා අහනවා. ඔනරන් කියලා කියන්නේ අද, නාල්සි කියලා කියන්නේ කාල ගුණය, ඔතේයෝ කියලා කියන්නේ කොහොමද? අද කාලගුණය කොහොමද? අද කාලගුණය කොහොමද? හොඳයි. එහා පැත්තේ උත්තර දෙනවා. මොකද උත්තර දෙන්න ළමයි? නෝමු තොවෝයෝ. නෝමු කියන්නේ ගොඩක්, තොවෝයෝ කියලා කියන්නේ රස්නේ. නෝමු කියන්නේ ගොඩක්, තොවෝයෝ කියලා කියන්නේ රස්නේ. එහෙනම් නෝමු තොවෝයෝ කියලා කියන්නේ ගොඩක් රස්නේ කියලා කියනවා. ගොඩක් රස්නේ කියලා කියනවා. නෝමු තොවෝයෝ. නෝමු කියන්නේ ගොඩක්, තොවෝයෝ කියලා කියන්නේ රස්නේ. එහෙනම් නෝමු තොවෝයෝ කියලා කියන්නේ ගොඩක් රස්නේ. හොඳයි. ඊටිකත් අවසන් කරලා අපි එනවා පළවෙනි වචන මාලාවට. පළවෙනි වචන මාලාවේ මාතෘකාව ළමයි මොකක්ද තියෙන්නේ? කේචෝල්. කේචෝල් කියලා කියනවා ඍතු වලට. කේචෝල් කියලා කියනවා ඍතු වලට. කේචෝල් ඍතු. එහෙනම් ඍතු වලට අපි කියනවා කේචෝල් කියලා. හොඳයි. කේචෝල් කියලා කියනවා ඍතු වලට. හරි. ළමයි මෙහෙමයි. කොරියාවේ ළමයි ප්‍රධාන ඍතු හතරක් තියෙන රටක්. ඒ කියන්නේ සා කියලා කියනවා හතරට, කේචොල් කියලා කියනවා හතර ඍතු වලට. එහෙනම් සා කේචොල් කියලා කියනවා ඍතු හතරට. එහෙනම් ප්‍රධාන ඍතු හතර තියෙන රටක්. හරි. ඒ ඍතු ටික බලන්න තමයි ළමයි යන්නේ. හොඳයි.